වැඩෙන්නේ නෙවෙයි. එහෙම හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. හරිද? මම නම් අනේ මට වැඩ බෑ එච්චර. මම අනේ මන්ද වන්න කොච්චරවත් මට එච්චර වැඩ බෑ. එහෙම හිතාගෙන ඉන්නවා. හරි. හැබැයි ළමයි මම ඔයගොල්ලන්ට කියන්න යනවා ඒක වැරදි කාරණයක්. හරි. කවුරුත් දක්ෂ කියලානේ අපි හැමෝගේම බුද්ධි මට්ටම යන්නේ එකම ලෙවල් එක. හරි. ඒතකොට එකම ලෙවල් එක යනවා කියන්නේ එහෙම. හරි මම නිකන් අදින්නම් පොඩි ප්‍රස්තාරයක්. හරි. පොඩි ප්‍රස්තාරයක් නිකන් අදින්නම්. හරි. දැන් මේ ප්‍රස්තාරේ මම මෙහෙම අක්ෂර දෙකක් මම මේ දැන් මෙහෙම අක්ෂර දෙකක් තියෙනවා. හරි. හරි. මේක මම ගන්නම්කෝ සාර්ථකත්වය කියලා. සාර්ථකත්වය මේ කාලය. හරි. සාර්ථකත්වය මේක සාර්ථකත්වය මේක කාලය. හරි. ඔන්න එක්කෙනෙක් ඉන්නවා අම්මා. මෙන්න ලෙවල් එක පොරේ. හරි. මෙතන තියෙන 100ට 100 කියන මෙතන තියෙන. හරි. එතකොට මෙතන මම ගන්නවා 70ක percentage එකක ඉන්නවා එක්කෙනෙක්. එයාගේ percentage එකේම ඉන්නවා. හරි. මම ගන්නවා එහෙම දක්ෂයෙක් ඉන්නවා. හරි. දක්ෂ ළමයෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. හරි. මෙතන බිඳුව. තව කෙනෙක් ඉන්නවා අප්පා. කොච්චර කරත් ලකුණු වලින් ගත්තත් මොනවාන් ගත්තත් ලකුණු 120ක් වගේ තියෙන්නේ. පොරට එතනින් එහාට යන්න බෑ කියලා තමයි පොර හිතන් ඉන්නේ. හරි. ඔන්න. දැන් දක්ෂ කට්ටියින් දැන් මම දක්ෂයෙක් ඉන්නවා මේ 70 පුළුවන් මම කියන්නේ මම ඉන්නවා 120 අප්පා. ඊට පස්සේ මම මොකද මම හිතනවා අර 170 ගණන් මාරු උට තමයි පට්ට වැඩ පුළුවන්. හැබැයි ඇත්තරම දැන් ඌ වැඩ පුළුවන් වෙන්න ඇති. ඌ ඉන්නේ හැබැයි මොකද්ද පේනවද මේ? ඌ ඉන්නේ මෙන්න මේ රේන්ජ් එක ඇතුලේ. විතරයි. උඩ තනින් එහා රේන්ජ් එකකට යන්න බෑ. ඌ ඉන්නේ මෙන්න මේ මොකද්ද? පොරේ ඉන්නේ මෙන්න මේ 170 ඇතුලේ විතරයි පොරේ ඉන්නේ. හරි. 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 පොරට මෙතනින් එහාට නැග්මක් නැහැ. දැන් ඔයා 120ෙම ඉන්නවා දිගටම. හරි. නෑ. ඔයා 120 ඉඳලා හරියන්නේ නැහැ දිගටම. මොකද කරන්න ඕනේ? ඔයා මොකද කරන්න ඕනේ? හරි. ඔයා 120 ඉන්නවා. හරි ඇත්ත. ඔයා මොකද කරන්නේ? දැන් පේපර් එක ලියලා දෙන්නම්. උට 70යි මට 20යි. එතකොට මම එහෙම ඉඳලා හරියනවද? මම එහෙම ඉඳලා හරියන්නේ නැහැ. ඊට මොකද්ද කරන්න ඕනේ? මම ඒ 100ට 20ෙන් ඉඳලා හරියන්නේ මම බලනවා මොකද්ද? දැන් මුට වැඩ හොඳටම කරන් ඉන්නත් මට මෙහෙම වඩුණත් හේතු මම බලනවා. හරි. ඉරිසියා කරනනේ මම බලනවා. හරි. බලලා ඊට පස්සේ මෙහෙම ඊටත් හරියන්නේ නැහැ. මම මොකද කරන්න ඕනේ? වැඩ කරනවා. හරි. වැඩ කරනවා. ඒත් මම දැන් හිතන්න මම ලකුණු 120ට මම හොඳටම 120ට මම දැන් ෆිසික්ස් වල 120 ලකුණු තියෙනවා. එහෙම නේද මම හොඳට වැඩ කරනවා. හරි. මම දවසේම වැඩ කරනවා. හරි. පුළුවන් තරම් වැඩ කරනවා. ඒත් ලකුණු වෙන්නේ 20. එතකොට අපි මොකද කරන්නේ? අපි බලනවා මොකක්ද හේතුව. හරි. සමහරට අපි වැඩ කරන එක කාර්යක්ෂම වෙන්න පුළුවන්. අපි වැඩ කරන එක හිතන්න මම දවසෙන් පාඩම් කරත් මම ගන්නේ දැන් මම කොච්චර දුන්නත් මට එන්නේ 120ම තමයි. ඇයි අපි වැඩ කරන එක කාර්යක්ෂම නැති එකම. හරි. එතන අපි වැඩ කරන කාර්යක්ෂම නැතිකම එක කාර්යයක්. අනිත් දේ අපි බලන්න ඕනේ. හරි. දැන් මම හිතන්න ඝර්ෂණය කියන දැන් මම ඝර්ෂණය කියන පාර්ට් එක ගත්තාම මම ඇත්තටම ගණන් මම දැන් 3ක් හදනවා දවසට. මේ තුනෙන් මම ඇත්තටම තනියෙන් කීයක් ඇදුවද? හරි. මම කීයක් බලාගෙන හැදුවද? හරි. දවස අවසානයේ මොකද කරන්නේ? දවස් අවසානයේ වෙද්දී අපි මෙන්න මේවා මම කොච්චර තනියෙන් කරාද? මම කොච්චර ඇත්තටම ගණන් හැදුවද? හරි. මම එහෙම හිතන්න ඕනේ. ඒත් ඇත්තටම අපි කරන්නේ මොකද? අපි මොකක් හරි පොතක හරි දින එකක් බලන් ඒක හදලා මම හරි මම මේ පාර්ට් එක කරා මට දැන් ඒක පුළුවන්. එහෙම නෙමෙයි. අපි එහෙම මුලින් බැරි නම් බලාගෙන ඉන්නකොට කමක් නැහැ. එකපාරක් දෙපාරක් තුන්පාරක් ගොඩපාරක් හදන්න. ඊට පස්සේ අපි අලුතෙන් එකක් ආයෙ හදන්න උත්සාහ කරනවා. අපි අලුතෙන් එකක් හදලා ඒක හරි ගියාම හරි. ඒක විතරක් නෙමෙයි. තව හදනවා. හරි. හදන්න හරියනවා. හරි. අන්න ඒ විදිහට තමයි පළදායි වැඩ කරන්නේ. හරි. එකපාරක් නෙමෙයි. අනික අපි කාලය කියන ගත්තාම දැන් හිතන්න තවස් නැහැ. මම එහෙම කරන්නේ දැන් මේ 171 කරන්නේ පැය 2යි පැය 2 නේ පැය 5ක් වගේ වැඩ කරන්නේ. හරි. මම පැය 12ක් වගේ වැඩ කරනවා. ඒත් ලකුණු නැහැ. ඒ මොකද කරන එක හරියට කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම වැඩ කරාද? මම බොරුවක්ද කරේ? හරි. ෆෝන් එක හරි මොකක් හරි බලද මොකක් හරි ඔබ වැඩ කරේ. හරි. එක වෙන මොකක් හරි විදියෙන්ද වැඩ කරේ. හරි. පාඩම් කරනවා කිව්වට හැම වෙලේ පාඩම් කරනකොට අපි හැම වෙලාවෙම ඔළුවේ ඒක තැන තියන් පාඩම් කරන්න නැහැ ගොඩක් වෙලාවට. මොකද කරන්නේ? පැය 12ක් පාඩම් කරාට මම පැය 11ක් මොකද කරන්නේ? වෙන මොකක් හරි දෙයක 100න් ඉන්නේ. හරි. එතකොට ඒවා පැත්තකින් තියලා කරන වෙලාවෙ හරියට කරනවා වැඩේ. ඒකත් හරි. දක්ෂය කියලා දෙයක් නැහැ. දක්ෂ කියලා දෙයක් නැහැ. හරි. හැමෝම දක්ෂනේ. හරි. එතකොට දැන් මම මගේ අඩුපාඩු හඳුන ගන්න ඕනේ. අරු දැන් වැඩ කරනවා. පේපර්ස් කරනවා. හරි. මම නම් ඔක්කොම පාස් කරනවා. මම මේ මුකුත් නොකර මම 20 ඉන්නේ. හරි. මම මුකුත්ම දෙයක් නොකර මම 20 ඉන්නේ. එතකොට කිසිම දෙයක් නොකර 20 ඉන්නවා මම. එක්ක සමහර දැන් මම කියන්නේ වැඩ කරන එක නෙමෙයි පැය 24 වැඩ කරන එක නෙමෙයි මම කියන්නේ. දැන් සමහරෙක් ඉන්නවා වැඩ නොකරත් උඩ සාමාන්‍ය විදිහට පොඩ්ඩක් එහෙම මෙන් කළා තෝරන ලකුණු 20ක් වගේ එනවා. හරි. මේක අරයටත් අදාළයි. ඉතින් ඊට පස්සේ මම තේරුම් ගන්න මම වැඩ කරන විදිහ වැරද්දක් තියෙනවා. මම කාර්යක්ෂම නෑ. මගේ මොන හරි අඩුපාඩු තියෙනවා. මම පේපර්ස් කරන්නේ නැහැ, ප්‍රශ්න කරන්නේ නැහැ, දෙන වැඩ ටික දා කරන්නේ නැහැ, ගොඩ ගහ ගන්නවා. හරි.
ඔය විදිහේ මම එහෙම හිතනවා. එහෙම ඉඳලා හිතේ ඉඳලා හරියනවා නෑ. හිතේ ඉඳලා හරියන්නේ නෑ. මම මොකද කරන්නේ? මම ටිකෙන් ටික වැඩ කරන්න පටන් ගන්නවා. චුට්ට වැඩ කරන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ? ටික වැඩ කරනවා. වැඩ කරලා ඔන්න ලකුණු එනවා. අම්මා දැන් ටික 60ට විතර ආවා. හරි 60 ලයින් එක වගේ ඉන්නවා. දැන් 60ක වගේ ඉන්නවා. 60 ඉඳලා හරියනවද ඉවරම නෑ. 60ක් ඇති කියලා නෑ. 60ක් නෙමෙයි හරි. මම එතනින් නතර වෙන්නේ නැහැ. මම මොකද කරන්නේ? මම ඊට පස්සේ 60ක් තෝන්නේ මම උඩරින් මම මේ කරන් අවදිර කරා යනවා. දිගටම මොකද කරන්නේ? කරන් මම අන්තිමේ මොකද වෙන්නේ? 100 පාස් කරලා තු ඉස්සරහට යනවා. හරි 100 පාස් කරලා තු ඉස්සරහට යනවා. හරි බලන් ඇති මොකද වෙලා තියෙන්නේ? බලන්න. 70 වින්නක හැමදාම 70. හරි දක්ෂයි කියලා හිතන් හිටපු එක. අදක්ෂයි කියලා හිතන් හිටු මම නැත්නම් අපි නැත්නම් ඔයා ඕන කෙනෙක් හරි. පොඩි කාලයක් ඇතුළත බලන්න. එයා සාර්ථකත්වයට ලකුණු 100ට ගියා. ඉතින් ඒකයි මම කියන්නේ වැඩ බෑ කියලා කවුරුත් නෑ හරි. තමන් කරන එක හරියට කාර්යක්ෂම වෙනවද වැඩි. හරි. තමන් අන්ට පාඩම් කරනවා හිතර එකකෝ පාඩම් කරනවා. ෆෝන් නම්බර් නැද්ද මොනවද මේ හැමදේම තමන් හිතින් හිතර එකකෝ බලන්න. හරි. හරි දවස් අවසානයේ තමන් කරපු දේ මෙනෙහි කරන්න. මොනවද මං කරේ? ඇත්තට වැඩ කරාද බොරුවක්ද කරේ කියලා. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. හරි. කාටවත් වැඩ බෑ කාටවත් වැඩ පුළුවන් එහෙම දෙයක් නෑ. හැමෝටම වැඩ පුළුවන්. හරි. හැමෝම එක මට්ටමේ උපමා කලෙඩක් තිබෙ නැත්තම් මේ ඕන එකෙක් එක වගේ තමයි. හරි. කිසිම කෙනෙක් වෙනසක් නැහැ. හරි. අර උට තරක් පුඩංගල මට බැරි වෙන්න බෑ. එහෙම එකක් නැහැ. හරි. තමන් කරන විදිය මොකක් හරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. හරි. ඒ ලෙවල් මට්ටම දක්වා නම් එතනින් එහාට යන්න බැරි කමකුත් නැහැ. හරි. පුළුවන්. හරි. ඒ නිසා හැමෝම වැඩ කරන්න. හරි. අන්තිමේදී තමන් අතර නැතර තමන්ටත් දාගන්න බැරි වෙයි. හරි. ඒකයි. හරි. කිසිම වෙලේක අතාරින්න එපා. ගේම් එක අතාරින්න එපා. දිගටම මේක ඉදිරියට ෆ්ලෝ ෆාල් මේ කියන්නේ දිගටම ඉදිරියට මේකේ යන්න. හරි. ෆ්ලෝ එකක් තියාගන්න. හරි. හොඳට වැඩ කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. හරි.